නැත්නම් සහ ඉතින් සම්පූර්ණ සිස්ටම් එකට හානියක් නැත්නම් මිනිස්සෙක් නැතුව අපේකට හෝ පරිසරයට එහෙම හානියක් නැත්නම් මම කියන්නේ ඒක කරා කියලා ප්‍රශ්නයක් නෑ. එහෙම දේවල් මිනිස්සු කරන්න ඕනේ. මොකද මේකේ මේ purpose of life කියලා එකක් හොයන්න යන්න එපා. මේ ජීවිතයේ අරමුණ කියලා එකක් හොයන්න එපා. එහෙම එකක් හම්බෙන්නේ නෑ. ඉපදිලා ඉවරයි. අවදාරි මැරෙනවා. ඒ වෙනකන් ඉන්න තියෙනවා. ඒක ඉන්න පුළුවන් හොඳ විදිහට ඉඳලා මැරලා යන එක කරන්න පුළුවන්. ඒ කාල සීමාව තුළ Tamanට ආස විදිහට කාලය ඇඳලා Tamanට ආස තැනකට යන්න පුළුවන් වෙලා Tamanට නිවාඩුවක් ගන්න හිතුවම සතියක් නිවාඩුවක් ගන්න පුළුවන් විදිහේ ජීවිතයක් හදාගන්න ඕනේ. ඒක අවුරුදු 25 දී බලාපොරොත්තු වෙන්න එපා. මට ඕන නම් ඒක කරන්න පුළුවන් අවුරුදු 25 දී. හැබැයි එහෙම කළ යුතු නෑ. ඒක මං කියන්නේ අවුරුදු 30 35 වෙනකම් මිනිස්සුන්ට මහන්සි වෙන්න පුළුවන් වයස. ඒ කාලේ උපරිම මහන්සි වෙන්න. මහන්සිලා අවුරුදු 35 දී වා තීරණය කරනවා තවදුරටත් වැඩ කරනවා දැන් ඇද්ද කියලා. ඔයාලට ඇති නම් ඇති. මරණකම් එහෙම ඉන්න පුළුවන් වෙන අවුරුදු 35 දී දෙයක් ගොඩනගලා තියන්න. ඔයාලට තව වැඩ කරන්න ඕන නම් කැමති දේ කරන්න. කැමති නැති දේවල් අයින් කරන්න පුළුවන් වෙන එකක් හදලා තියන්න. ඒවේ එහෙම එකක් හදන්න. දැන් හදිස්සි වෙන්න එපා. දැන් ආතල් ගන්න හදිස්සි වෙන්න එපා. ආතල් ගන්න පුළුවන් ඕන තරම්. ඔය ඔක්කොම වැඩ කළා ආතල් ගන්න පුළුවන්. දැන් මං කියේ උඹලා කියපු ගමන් මම කරන්නේ සති දෙකක තුනක් මට පොඩ්ඩක් වැඩ අඩු වෙලාවක් හම්බෙන්නේ. මම PlayStation 5 එකක් අරගෙන ඔක්කොම ටික ලෑස්ති කරලා තින්නේ. සතියක් විතර මම ගේම් ගහනවා. මම එහෙම එකෙක් ඔය කොවිඩ් කාලේ අර සමහර ගේම් ගහන උන්නේ රෑ 7 ඉඳන් පාන්දර 4-5 වෙනකන් ගේම් ගහලා උදේ අම්මා උදේ නැගිටලා නේද උදේම නැගිටලා අද කියලා අහද්දි මූ තාම නිදාගෙන නැති වෙන්නේ. එහෙම එකෙක් මම. හරිද? ඔය කරන්න බෑ හැම જાතියෙම මම කරලා තියෙනවා. කොවිඩ් කාලේම එහෙම මේ මාස 3-4ක් අහලා තියෙනවා මේ මම ගැහුවේ Call of Duty mobile තියෙන කොඩ් mobile මං ගාව තියෙනවා ලක්ෂ 1කමාරකට වඩා වියදම් කරපු කොඩ් account එකක් දැන් නිකන් නාස්ති කරලා තියෙන නිකන්. හරි. මම වැඩක් කරාම ඒක මගේ උපරිමයෙන් මම කරනවා. ඔය ගේම් එක ගහන්නේ උන් දන්නා මොකද ඒ ඇයි වියදම් කරන්නේ කියන එක දැන් අනිත් උන් තේරෙන්නේ නැහැ. ගේම් එක ගහලා තියෙන්නේ උන් දන්නා. ඇයි කියලා. මම හිතනවා මෙහෙම ඕන දෙයක් කරනවා. ඒකෙන් මට හානියක් නැහැ. වෙන මිනිස්සුෙකුට හානියක් නැත්තම් මම මහන්සියෙන් හම්බ කරගත්තා නම් මට ඒවයින් ආතල් ගන්න පුළුවන්. හරි. ඔය මේ ලෝකේ හදලා තියෙනවා සල්ලි කියන්නේ නරක එකක් වගේ එකක්. දැන් හිතන්න ෆිල්ම් එකක් පටන් ගද්දි පෝසත් මිනිස්සෙකුයි දුප්පත් මිනිස්සෙකුයි ඉන්නවනම් ටක් ගාලා හැමෝම දුප්පත් මිනිස්සුගේ පැත්ත ගන්නවා. එහෙම මගුලක් නැහැ. සල්ලි කියන්නේ එහෙම නරක එකක් නෙමෙයි. හරි. අපට අර දුප්පත් මිනිස්සු හින පාදරෙක් වෙන්න පුළුවන්. පෝසත් එක මාර මහන්සි ඌ අවංකව සෑහෙන්න නගලලා වෙන්න පුළුවන්. ඒව අදාළ නැහැ. අපි ගන්නේ දුප්පත් එකගේ පැත්ත. පස්සේ තමයි බලන්නේ අර කතන්දරේ. ඒක ස්වභාවිකව වෙලා තියෙනවා. විශේෂයෙන් මේ රටවල් වල මේ සල්ලි තියෙන එක නරක දෙයක් වගේ හදලා තියෙනවා. එහෙම එකක් නැහැ. සල්ලි කියන්නේ ඊටාම හොඳ දෙයක් සහ නරක විදියට එහෙනම් පිහියත් නරකයිනේ පාන් කපන්න පුළුවන් බෙල්ල කපන්න. හරි. එහෙම තමයි ඕන දෙයක්. හරි. සල්ලි කියන්නේ එහෙම නරක දෙයක් නෙමෙයි. ඒකෙන් ඒ කියන්නේ මම කියන්නේ සියලු දේ මුදල් කරගන්න කියන එක නෙවෙයි. මම එහෙම කරලා නෑනේ. අපේ වීඩියෝ නොමිලේ වල්ලෙන්න ඕන මගුලක් කරගන්න ඉඩ ඇරලා තියෙන්නේ. එහෙම මේ නීති දාලා නෑනේ. හරි. එහෙම කරගන්න මම අර මැදදී ආයේ ඒක වෙනස් කරන්න ගිහින් ඊට පස්සේ ආයේ ඕක තීරණය කරන්නේ නැහැ කමන්නේ ඕන මගුලක් පිටින් කියන එක. එහෙම වෙනස් කරා. හරි. ඒතකොට මේ එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ සල්ලි පස්සේ යන්න බෑ සල්ලි